හලෝ ළමයි ඉතින් අද කියන්න යන්නේ හොල්මන් කතාවක්. මේ තමයි මම මගේ YouTube channel එකට දාන පළවෙනි ගොස් ස්ටෝරි එක. ඉතින් මේක බලන කට්ටිය ඉන්නව නම් මේකට subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම මේකට දාන views, comment, subscribe මත මං ඉදිරියට තව වීඩියෝ දාන්නම්. හරි අපි යමු කතාවට. නොවහින කාමරය. නොවහින කාමරය. ඒ ගමේ තිබුණේ පරණ දෙමහල් ගෙයක්. අවුරුදු ගාණක් වහලා දාපු ගෙයක්. ගමේ මිනිස්සු කිව්වේ. උඩමහලේ එක කාමරයක් තියෙනවා. ඒ කවදාවත් වහන්න බෑ. ඒක ඇහුවේ තිලුම් කියන තරුණයෙක්. ඔහු නගරේ ඉගෙනගෙන ගමට ආපු කෙනෙක්. මේවා බොරු කතා කියලා හිතපු තිලුම් එක රැයක ඒ ගෙයට ගියා. රෑ 11:45යි. ගේ ඇතුලේ අඳුරයි, නිශ්ශබ්දයි. පහළ මහලේ කුස්සිය, සාලය හොඳටම හිස්. තිලුම් උඩ මහලට නගිනකොට පඩිපෙළ කිරික් කිරික් කියලා හඬ නිකුත් කළා. උඩට ගියාම කාමර 3ක්. පළවෙනි කාමරය හිස්. දෙවෙනි කාමරය හිස්. තුන්වෙනි කාමරය දොර අඩක් ඇරලා. දිලුම් හෙමින් දොර තල්ලු කරා. ඒ මොහොතේ උණුසුමක් නැති සුළඟක් ඔහුගේ මුහුණට වැදිලා පහළට ගියා. කාමරය ඇතුලේ පරණ ඇඳක්, කුඩා අල්මාරියක්, පිටිවල දරුණු රේඛා. කෙනෙක් ගසලා තියනවා වගේ එකපාරට කාමරේ කෙළවර පහනක් තනියම දැල්ලුණා. දිනුන්ගේ හදවත ගැස්සුණා. ඒ වෙලාවේ පිටිපස්සෙන් ළමයිගේ කඩාඩක්. අයියේ ඔයාට අපිව පේනවද? දිලුම් හැරිලා බැලුවා. එතන ළමයි දෙන්නෙක්. ඇතුම් පරණයි. ඇස් අතිශය සාන්ත. දිලුම් කතාවක් කියන්නවත් නොහැකිව ගොළු වුණා. එක ළමෙක් කිව්වා, අපි මෙතන ඉන්නේ ගොඩක් කල්. අපිට කාමරේ දොර වහන්න බෑ. දිලුම් හෙමින් ඇහුවා, ඇයි? ඒ ළමයා බිත්ති දිහා පෙන්නලා කිව්වා, අපේ සද්ද කවුරුවත් ඇහුවේ නෑ. ඒ මොහොතේ දිලුම්ට බිත්තිවල රේඛා ඇත්තටම ළමයිගේ අත් ලකුණු වගේ පේන්න ගත්තා. පානික පාරටම නැවතුණා. අපූරුයි. දිලුම් ඇස් වහලා එක හුස්මක් ගත්තා. ඇස් අරිනකොට කාමරේ හිස්. ළමයි නෑ. පහන නෑ. නමුත් දොර හෙමින්ම වැහෙන්න උත්සාහ කරනවා. දිලුම් දොර අල්ලගෙන බලෙන් මැරලා දුවලා පහළට බැස්සා. ඊළඟ දවසේ දිලුම් ගමම ඒ ගෙය ගැන විමසුවා. එතකොට පරණ මනුස්සයෙක් කිව්වා, ඒ කාමරේ අවුරුදු ගානකට කලින් ළමයි දෙන්නෙක් වහලා දාලා මැරුණ පුතා. ඒ නිසා කාමරේ දොර කවදාවත් සම්පූර්ණයෙන් වැහෙන්නේ නැහැ. අදටත් ඒකේ උඩ මහලේ ඒ කාමරේ දොර අඩක් ඇරලා. කවුරු හරි රැට ඒකේ ළඟින් යනකොට ළමයින්ගේ හිමින් කතා කරන සද්ද ඇහෙනවා කියලා ගමේ මිනිස්සු කියනවා. ඉතින් ගෙනාවු පළවෙනි ගොස් ස්ටෝරි එක තමයි මේ. ඔයාලගේ අදහසක් කමෙන්ට් කරන්න. හොඳයි නම් like කරන්න. තවත් කතා ඕනි නම් subscribe කරන්න. බුදු සරණයි.